හායි බෝන් කපිල් ඉලෙක්ට්‍රික් SL YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලා වෙනුවෙන් ගෙනාවේ no power Chinese car set එකක් පහසුවෙන් අලුත් වැඩියා කරන එක පිළිබඳ වීඩියෝ එකක්. power එක දීලා බලමු 12 volt. set එක ඔන් වෙන්නේ නැහැ. අපි ගල්ලා ඕපන් කරලා බලමු මොකද දෙලා තියෙන්නේ කියලා. වීඩියෝ එක පොඩ්ඩක් ස්පීඩ් කරනවා. බෝඩ් එකත් සම්පූර්ණම කරලා එළියට අරන් බලමු. මේ ගලවලා බැලුවම මද බෝඩ් එකට 12 volt බලසැපීම ලැබෙන ට්‍රැක් එකක් ඩැමේජ් වෙලා තිනවා. අපි ඉස්සලා මේ ට්‍රැක් එකට කම්බි කැල්ලක් තියලා පාස්සලා බලමු. ට්‍රැක් එක නිවැරදිව සම්බන්ධ කරලා ඔයාලා මගේ YouTube channel එක subscribe කරේ නැත්නම් subscribe කරන්න, like කරන්න, යාළුවෝ අතර share කරන්න. හැබැයි මෙහෙම මේ track එකක් ගිනියරන් පිච්චිලා යන්නේ motherboard එකේ short එකක් තිබුණම තමයි. අපි multimeter එකෙන් බලමු short එකක් තියෙනවද කියලා. මල්ටිමීටර් ප්‍රොබ් එක කාර් සෙට් එකේ සප්ලයි ඉන් එකේ ධන ඍණයි අතරට තිබුවම ෂෝට් එකක් පෙන්නනවා. සාමාන්‍යයෙන් මේ වගේ ට්‍රැක් එකක් ගිනි ගන්න කලින් ෆියුස් එක තමයි මේ යන්නේ. ඒකින්ද අපි බලමු ෆියුස් එක ගලලා කස්ටමර් ෆියුස් එක කම්බි කැල්ලක් දාලා හයි කරලාවද්ද කියලා. නෑ ෆියුස් එක හොඳයි. අපි ආයි ෆියුස් එක හයි කරලා බලමු. ඉස්සෙල්ලාම අපි මේකේ මේ දරන මාවනාම පිච් එකේ දාලා තියෙන ප්‍රොටෙක්ෂන් ඩයෝඩ් එක චෙක් කරලා බලමු. අපි එක පැත්තක් පනලා බලමු මදර්බෝඩ් එකේ. ප්‍රොටෙක්ෂන් ඩයෝඩ් එක තමයි ෂෝට් වෙලා තියෙන්නේ. අපි ඒකට අලුත් ඇම්පියර් 2 ඩයෝඩ් එකක් දාලා බලමු. දැන් අපි පවර් එක ඉන් කරලා බලමු. සෙට් එක ඔන් වෙනවා. සෙට් එක හයි කරලා ගමු අපි දැන්. ඔයාලා මගේ YouTube channel එක subscribe කරේ නැත්නම් subscribe කරන්න, like කරන්න, share කරන්න. ඔයාලා දකින්න ඇති මේ වීඩියෝ එකේ short වීඩියෝ එක මම කලින්ම දාලා තිබ්බා මගේ channel එකේ. මගේ රිපෙයාර් කටයුතු එක්ක වීඩියෝ එඩිට් කරගන්න ප්‍රමාද වෙච්ච හින්දා තමයි
වීඩියෝ එක දාන්න පරක්කුණේ. දැන් සෙට් එක හයි කරගෙන ඉවරයි. අපි පවර් දීලා සවුන්ඩ් එනවද කියලා බලමු. අපේ රිපෙයාර් සාර්ථකයි, සවුන්ඩ් එනවා. අතට ඔයාලා වෙනුවෙන් ගෙනපු වීඩියෝ එක මම නිමාවටපත් කරනවා. ඔයාලට සුබ දවසක්.